හොඳයි සියලු දෙනාටම ආයුබෝවන් කියලා කියනවා. ඉතින් අද ඕගොල්ලන්ට අරන් ආවේ ඕගොල්ලන්ගේ සහතිකපත් අධ්‍යාපන සහතික විවාහ සහතික එහෙමත් නැත්නම් තවත් වෙනත් සහතික විදේශ කටයුතු අමාත්‍යාංශයේ රෙජිස්ටර් කර ගැනීමට එහෙම නැත්නම් සර්ටිෆයි කර ගැනීමට ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දිනයක් වේලාවක් දාගන්නේ කොහොමද කියන එක ගැන කතා කරන්නේ. ඉතින් මුලින්ම ඕගොල්ලන්ට කියනවා අපේ channel එක subscribe කරන්න, bell icon එකත් click කරන්න, share කරන්න, යාළුවන්ටත් බලන්න. ඉතින් ඕගොල්ලන්ට ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් අපිත් එක්ක ඉදිරියේදී තවත් බොහෝ වීඩියෝ ගෙනීමට බලාපොරොත්තු වෙන දිනදා ජීවිතේ අපිට වැදගත් වෙන. ඒ නිසා අනිවාර්යෙන්ම subscribe කරන්න. ඉතින් අපි එහෙනම් කතා නැතුව මෙන්න මේ අපොයින්ට්මන්ට් එකක් ඔන්ලයින් දාගන්න විදිය පිළිබඳව සාකච්ඡා කරමු. මුලින්ම ඔයගොල්ලන්ට පහළ තියෙන ලින්ක් එකකින් ආවහම මෙන්න මේ විදිහේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙබ්සයිට් එකට එනවා. ඉතින් මේ විදිහට ආවහම මුලින්ම අපිට කරන්න තියෙන්නේ මගේ වම් අත පැත්තේ මෙන්න මෙතන තියෙනවා get an online appointment කියලා. අන්න එතන මුලින්ම අපි ක්ලික් කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට ඕගොල්ලෝ අරන් ආවා. මෙතන අහලා තියෙන්නේ ඕගොල්ලෝ සර්ටිෆයි කරගන්නා ස්ථානීය කොහෙද කියලා. ස්ථාන 6ක් තිබෙනවා. බත්තනමුල්ල, නුවර, කුරුණෑගල, ත්‍රිකුණාමලය, මාතර, යාපනය. ඉතින් මම මේකට උදාහරණ වශයෙන් ගන්න මම දාන්න යන්නේ දැන් බත්තනමුල්ල අපොයින්ට්මන්ට් එකක්. ඉතින් මම මුලින්ම මෙන්න මේ book now කියන තැන ක්ලික් කරගත යුතුයි. ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අපි අරගෙන යනවා. හොඳයි. එහෙනම් බලමු අපි මෙන්න මේ වගේ සිකුරාදා 25 අප්‍රේල් මෙන්න මේ විදිහට බුකින් ෆුල් වෙලා තිබෙනවා. ඉතින් මේ වගේ අපිට අපොයින්ට්මන්ට් දාන්න බෑ මේ 25 වෙනි දින අය අපොයින්ට්මන්ට් නැති නිසා. ඒවා කම්ප්ලීට් වෙලා. ඉතින් ඕගොල්ලන්ට ඊට පල්ලෙහෙන් පේනවා සඳුදා 28 අප්‍රේල්. මෙන්න මෙතන නම් අපොයින්ට්මන්ට් දාන්න පුළුවන් ඕගොල්ලන්ට. අපි බලමු මෙතනදී මේ තියෙන 11යි උදේ 11ට 28 දින අපොයින්ට්මන්ට් දාලා තිබෙනවා. එන්න ඒ වගේ පිළිවෙලට මෙතන තියෙනවා 11:50ට 12ට 12:30ට ඔන්න ඔය විදිහට මම උදාහරණයක් වශයෙන් ගන්නම්. මෙන්න මේ 12:30ට මට 2025 අප්‍රේල් 28 වෙනිදා 12:30ට අපොයින්ට්මන්ට් එක දා ගන්න ඕනේ. මෙන්න මේ available කියන තැන අපිට ක්ලික් කරලා මෙන්න මේ විදිහේ පොඩි ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. පොඩි විස්තර ටිකක් පුරවන්න තියෙන. මම ඔයගොල්ලන්ට මේක පුරවලම් පෙන්නන්නම්. මෙතන අපේ නම සඳහන් කරගත යුතුයි. ඔන්න ඔය විදිහට මෙතන අපේ ජම්බුගම දුරකථන අංකය. මොකද ඕගොල්ලෝ ළඟ තියෙන දුරකථනයක් දානවා නම් වඩාත් හොඳයි. මොකද ඒකට විස්තර ඕගොල්ලන්ට ලැබෙන නිසා. ඔන්න ඔය විදිහට මම දාගත්තා. මෙතන අපිට දාන්න තියෙන අපගේ ID නම්බරේ. ඔය විදිහට මම සටහන් කරගත්තා. මෙන්න මේ අපතන මෙතන අපේ ඊමේල් එක දාගන්න ඕනේ. මෙතන අපේ ඇඩ්‍රස් එක දාන්න තියෙනවා. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙන එක මතක තියාගන්න. මෙතන ඩොට් කමා දාන්න යන්න එපා. ස්පේස් එකක් තියලා අනිත් ටික ටයිප් කරන්න. ඉතින් පල්ලෙහෙන් ડોකියුමන්ට් කැරියර් කියන තැන අහලා තියෙන්නේ. ඒ අපොයින්ට්මන්ට් එකට ඕගොල්ලෝම දෙන්නේ නැත්නම් වෙන කෙනෙක්ද එන්නේ කියලා. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට මෙතන අපිම තමයි යන්නේ කියලා අපි ෂේම් ඇෂ් ඇබව් කියන තැනට පොඩි ටික් එකක් දාගෙන එච්චර අපිට කරන්න තියෙන වෙන ලොකු විස්තරයක් පිළ කරන්න මේකේ නෑ. බොහොම සිම්පල් ප්‍රොසෙස් එකක් තියෙන්නේ. ඉතින් ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ අපි දාගත්ත අපොයින්ට්මන්ට් එකට පුංචි මුදලක් අපි මේකට ඔන්ලයින් පේ කරන්න ඕනේ. මේක ඕනෑම කාඩ් එකකින් පේ කරගැනීමේ හැකියාව තිබෙනවා. මම ඒකත් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. මුලින්ම අපි මෙන්න මෙතන මේ පේ කියන තැන ටික් කරාම මෙන්න මේ වගේ තැනකට අපි ගෙනියනවා. ඉතින් හරිම ලේසියි. මෙතන කරන්න තියෙන අපේ කාඩ් වර්ගය මොකක්ද කියලා සිලෙක්ට් කරලා මෙතන මේ I accept the term and condition කියන තැන චූටි ටික් එකක් දාලා proceed to payment කියන තැන ක්ලික් කරාම ඕගොල්ලෝ මේ විදිහට කාඩ් එකෙන් පේ කරන තැනට ගෙනියනවා. ඉතින් මේක හරි සිම්පල්. ඕගොල්ලෝ කාඩ් එකේ නම්බර එක, එක්ස්පයිරි ඩේට් එක, අවුරුද්ද ඊට පිටිපස්සේ තියෙන අංකය දාලා මෙන්න මේ පේ කියන තැන ක්ලික් කරාම ඕගොල්ලෝගේ මුදල 114ක මුදල කැපිලා
ඔයගොල්ලෝ ලේසියෙන්ම මේ ඔයගොල්ලෝ වෙන් කරගත්තු දිනේ හා වේලාව සඳහන් ලේඛනයක් ඕගොල්ලොන්ට ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඕගොල්ලොන්ට පෙන්වුවොත් මේක මෙන්න මේ විදිහේ ඩොකියුමන්ට් එකක් ඕගොල්ලෝගේ අතට ලැබෙනවා ඒ දාන දැනින්. එච්චර අපිට කරන්න තියෙන වෙන විශේෂ ලොකු දේවල් කරන්න නැහැ. මෙන්න මේ වගේ පේට් කියලා ගහපු ලස්සන ඩොකියුමන්ට් එකක් ඕක රිසිප් එකක් ලැබෙනවා. ඉතින් මේක ඕගොල්ලෝ අරන් ගිහිල්ලා ඕගොල්ලෝගේ වැඩේ ඒ දිනේට වෙලාවට ගියාම හරියටම හරි. ඉතින් වෙන මට මේ සම්බන්ධයෙන් කතා කරන්න දෙයක් නැහැ. ඕගොල්ලන්ට ඇත්තටම ප්‍රයෝජනවත් වුණා කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න, bell icon එකත් click කරන්න, share කරන්න, යාළුවන්ටත් බලන්න. ඉතින් තවත් ඉදිරියේදී වීඩියෝ බොහොමයක් ගෙනීමට බලාපොරොත්තු වෙන අතර ඕගොල්ලෝ හැමදෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමින් මේ පොඩි වීඩියෝ එකකින් මම සමුගන්නවා.